ඇත්තරම පැය දෙකක් සිනමා ශාලාව ඇතුලේ හිටියද කියන එකවත් දැනුන්නේ නැහැ. ඒ තරමට වාලම්පුරිත් එක්ක ජීවත් වුණේ. ඉතින් මුලින්ම මගේ මිත්‍රයා ලක්මාල් ධර්මරත්නට මම සුබ පතනවා ලකා. මරු චිත්‍රපටියක් වා කරලා තියෙනවා. ඇත්තරම අදහස් ප්‍රකාශ කරන්න කියවල මේ මයික් ඉස්සර අදහස් ප්‍රකාශ කරන්න තාම චිත්‍රපටියේ තමයි ඔළුවේ මේ කැරකෙන්නේ ඔළුව ඇතුලේ. ඒකින්ද මේ මොනවාද කියන්නේ කියලා ගොනු කරගන්න බෑ. නමුත් චිත්‍රපටයේ හෙට ඉඳන් සිනමා ශාලාවලට එනවා. ඉතින් මම මේ වින්ද අත්දැකීම ප්‍රේක්ෂක ඔබටත් සිනමාලෝලි ඔබටත් අත්විඳින හැකියාව හම්බ වෙන හෙටින් පස්සේ ඉතින් චිත්‍රපටය බලන්න මේ පිටපත මේ රංගනය මේ අතිවිශේෂ රංගනය මාව නම් අමන්දානන්දයට පත් කරා සියලුම දෙනාගේ ඇක්ටිං මොකද මම නළුවෙක් හින්දා මම බැඳෙන්නේ ඒ රංගනයත් එක්ක සහ ඇත්තටම මට කූඹියෝකෙත් යම් සෙවණැලි මට දැනෙන්න ගත්තා මොකද මම තනමල්විල කොල්ලෙක් මම රඟපාපු ටෙලිනාට්‍යයට කලින් මම ටෙලිනාට්‍යයක් විදිහට බලලා ඉවර කරේ කූඹියෝ. ඉතින් මට ඒකේ යම් දේවල් ලකාගේ ඒ ආభాෂය එනවනේ තමන් කරපු පළවෙනි නිර්මාණේ. ඉතින් මේක බලන්න ඕන වැඩක්. මම හිතන්නේ මේ 2025 අවුරුද්ද කියන්නේ සිනමාවට ආදරය කරන අපි වගේ සිනමාවත් එක්ක වැඩ කරන අයට වගේ ප්‍රේක්ෂක ඔබටත් මම හිතන්නේ හොඳ කාලයක් හොඳ චිත්‍රපටි එනවා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා අනිවාර්යෙන් මිස් කරගන්න එපා වාලම්පුරි බලන්න. ඊටමත් ඔබේ චිත්‍රපටි ලිස්ට් එකට එකතු කරගන්න ඕන චිත්‍රපටියක් වාලම්පුරි එහෙමනම් චිත්‍රපටි නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම නැවත වරක් මගේ මිත්‍රයා ලකාට සුබ පතනවා මේ වගේ චිත්‍රපටියක් අපිට ගෙනාවට. ස්තුතියි.